රටක අගනගරයක ජනජීවිතය එහි ඇති අහස සූරන මැදුරෙන් බොහෝ විට වැසී යන්නේය. අපගේ අද කතාවේ ආරම්භය එවන් යුගයක මුල් සමය පිළිබඳවය. 1950 දශකය වන විට කොළඹ නගරවැසියා මුහුණ දුන්නේ සිය ජීවිතයේ මූලික හිමිකම් අහිමි වූ තත්වයකය. අගනුවර වාසය කළ උවද ඔවුහු අනවසර පදිංචිකරුවෝ වූහ. ලියුමක් ආවේ වත්තේ නමටය. වෙදුලිය ජලය වැනි සියලු පහසුකම් ඇස් පනා පිට තිබුණේ වුවද ලියාපදිංචියක් නොමැති ජීවිතයෙන් ඔවුන්ට ඒ සියල්ල අහිමිව තිබුණේය. සුපිරි පාසල් දෙක තුනක් තිබුණේමුත් ඒ කිසිවක් නගරයේ සාමාන්‍ය මිනිසාගේ දරුවන් සඳහා වෙන් වූයේ නැත. වමේ දේශපාලනයේ විසින් බොරැල්ල ඇතුළු කොළඹ නගර සීමාවේ ආසන බොහොමයක දේශපාලන බලය අත්පත් කරගෙන තිබුණි. එසේ වුවද සාදුකින් පෙළෙනවුන්ගේ ජීවත්වීමේ ප්‍රශ්නය සඳහා වමේ දේශපාලනය ප්‍රමුඛ ඉඩක් ලබා දුන්නේ නැත. සමාජවාදී සිහිනය උදෙසා ලෝක මට්ටමේ තියරි කියමින් ඒ පිරිස සිටින අතරේ බොරැල්ලේ තරුණ නායකයෙක් දේශපාලන පිටියට ප්‍රවේශ විය. හෙතෙම පළමුව දෙදරවන ලද්දේ වමේ කයිවාරු බලකොටුවය. එම්.එච්. මොහොමඩ්ගේ දේශපාලනය අහම්බයක් නොවීය. කට කියවන වමේ දේශපාලනයට එහා ගිය දේශප්‍රේමී උරුමයක් ඔහුට විය. මොහොමඩ් හනීෆා මොහොමඩ්ගේ සීයා එම්.ඩී. අබ්දුල් රහුමාන් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන ලද්දේ 1876 වසරේදීය. අධිරාජ්‍යවාදයෙන් දේශය මුදා ගැනීම සඳහා මොහොමඩ්ගේ පරපුර සටන් ආරම්භ කළේ එසේය. එම්.ඩී. අබ්දුල් රහුමාන්ගේ මුණුපුරන් දෙදෙනෙක්ද කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරු වූහ. සභාවට මාලිගාවත්ත කොට්ටාශයෙන් තරඟ කරමින් තරුණ එම්.එච්. මොහොමඩ් මන්ත්‍රීවරයෙක් බවට පත්විය. 1960 ජනවාරි 12 වනදා කොළඹ නගර සභාව නව වාර්තාවක් පිහිටුවේය. ජනතා වරමින් සිංහල මොහොමඩ් කොළඹ පුරපති අසුනට පත්විය. 1947 සිට 1965 දක්වා අපරාජිතව කොළඹ නගර සභාව නියෝජනය කළ මොහොමඩ් ඊළඟ සටනට පිවිසෙන්නේ 1965 දීය. කොළඹ ජනතාවගෙන් බොහොමයක් සඳහා මේ කාලයේදී නිවාස ලියාපදිංචි කර ගැනීමට නොහැකි විය. ඒවා බොහොමයක් අනවසර පැල්පත් විය. සියලු පැල්පත් වාසීන්ට තම භූමියෙහි ලිපිනයන් ලබා දී ඔවුන් වෙත ස්ථීර පදිංචියක් ලබා දුන්නේ එම්.එච්. මොහොමඩ්ය. 1965 මහචන්දයෙන් එම්.එච්. මොහොමඩ් බොරැල්ල ආසනයේ ජයග්‍රහණය කළේය. පළමු වරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ තරුණ මොහොමඩ්ට අගමැති ඩඩ්ලි සේනානායක කම්කරු රැකියා සහ නිවාස ඇමති ධූරය ලබා දුන්නේය. 1977 දී ජේ.ආර්. ජයවර්ධන රජයේ ඔහු ප්‍රවාහන ඇමති විය. මාලිගාවත්තේ මහල් නිවාස සංකීර්ණය ඉදිකරන ලද්දේ එම්.එච්. මොහොමඩ්ගේ සංකල්පයක් අනුවය. ජුම්මා මස්ජිද් කොටහේන ප්‍රදේශයේ මහල් නිවාස දෙකක්, වැල්ලවත්තේ වනාතමුල්ල රොක්සිවත්ත සර්පන්ටයින් ආදී ස්ථානයන්හි මහල් නිවාස යෝජනා ක්‍රම සඳහා ඔහු පෙරමුණ ගත්තේය. කොළඹ පුරවර වැසියන්ගේ දරුවන් වෙත රත්නාවලි විද්‍යාලය, CWW කන්නංගර විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය, වේලුවන විද්‍යාලය ආදිය එම්.එච්. මොහොමඩ් ඉදිකරන ලද්දේ සිය පවුලේ ඉඩකඩම් පවා ඒවාට පරිත්‍යාග කරමිනි. බොරැල්ල නගරය මධ්‍යයේ තිබූ ප්‍රසිද්ධ වැසිකිලි පේලිය ඉවත් කළ මොහොමඩ් බොරැල්ල හන්දිය මධ්‍යයේ ඇති බෝගස මූලික කරගෙන විහාරයක් ඉදිකරන ලද්දේය. කුප්පියාවත්තේ බොරැල්ල චන්ද්‍රලේඛා මාවතේ ආදියේද ඔහු විහාරස්ථාන ඉදිකළේය. ඥාන විමලාරාමය, තිලකරත්නාරාමය, වනාතමුල්ලේ ශ්‍රී ලංකාරාමය ආදී විහාර ඉදිකරමින් ඔහු කොළඹ නගරයේ ආගමික ප්‍රබෝධයක් ඇති කළේය. කිලුටු වී තිබූ බොරැල්ල නගරය වෙනසකට ලක් කරමින් බස් නැවතුම් පොළ ගොඩනැගීම, තැපැල් කාර්යාලය ඉදිකිරීම, සුපිරි වෙළඳසැල ඉදිකිරීම, යුනයිටඩ් ප්ලාසා රෙදිපිලි වෙළඳ සංකීර්ණය ආදිය ඉදිකරමින් ඔහු බොරැල්ල නගරය කනපිට පෙරළුවේය. කොටාපාරේ ආරෝග්‍ය ශාලාව,
වනාත මුල්ලේ දහම් පාසල් ඇති කළේද මොහොමඩ්ය. බොරැල්ල උතුරේ සිට වනාත මුල්ල දක්වා ඉදිකිරීම සඳහා වන සීමාව ඔහු පර්චස් දෙකට බැස්සුවේය. රටේ තෙවැනි පුරවැසියා ලෙස කතානායක පුටුවට මොහොමඩ් පත්වන්නේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පාලන සමයේය. එම්.එච්. මොහොමඩ්ගේ පුත් හුසේන් මොහොමඩ් මොහොමඩ් සේවාව තව තවත් ඉදිරියට රැගෙන ගියේය. වසර 10ක් අකණ්ඩව නියෝජ්‍ය නගරාධිපති ධූරය දැරූ හුසේන් මොහොමඩ් කොළඹ පුරපති පුටුවට පැමිණෙන්නේ පියපුතු දෙදෙනාම කොළඹ පළමු පුරවැසියන් වීමේ වාර්තාව පිහිටුවමිනි. එහෙව් ආකාරයේ නායකත්වයක් යලි කොළඹට අවශ්‍යව ඇත්තේ කොළඹ ජන ජීවිතය වෙනස් කිරීමටය. ඒ වෙනස වෙනුවෙන් එම්.එච්. මොහොමඩ්ගේ මුණුපුරා කොළඹ පුරපති සටනට දැන් පැමිණ ඇත්තේය. මොහොමඩ්ගේ මුණුපුරු රුවේස් හනීෆා ශ්‍රී ලංකාවේ නම් දරන ලද විශේෂඥ වෛද්‍යවරයෙකි. කොළඹ වෛද්‍ය පීඨයේ කතිකාචාර්යවරයෙකි. වෛද්‍ය සංගමේ සභාපති ධූරය, ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමේ උපසභාපති, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රජා සෞඛ්‍ය ප්‍රතිපත්ති රාමු සකස් කිරීමේ කමිටු සමාජික, කොවිඩ් සමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධීකාරක ලෙස ඔහු මහඟු සේවයක් ඉටු කර ඇත්තේය. යුද්ධය සමයේ ඔහු සේවය කරන ලද්දේ උතුරු පළාතේය. ඒ මිනිසා දැන් සපැමිණ ඇත්තේ ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කර සතුටින් සිටින කොළඹක් බිහි කිරීම සඳහාය. සතුටින් පිරි කොළඹක් වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය රුවේස් හනීෆා කොළඹ පුරපති ලෙස පත් කරමු. උගතෙක් සහ පරිපාලන අත්දැකීම් සහිත ඔහු සිය පරපුරේ ගමන් මඟ ඔස්සේ කොළඹ සතුටින් පුරවනු නියතය.